කොහොමද ඔයාලට ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ලිතිනිකා. එහෙනම් ටික දවසකට පස්සේ අලුත් vlog එකක් ගේන්න තමයි මේ ලෑස්ති. ඔයගේ ස්ථල ප්‍රාලෝකාගාරය. මම බාත්තු පිස්සු. මේ ඉන්නේ මහේෂා. මගේ කැම්පස් එකේ හොඳ යාළුවෙක්. ඉතින් අපි දෙන්න තීරණය කරා වෙනසකටත් එක්ක සෙනසුරාදා කොළඹදී හම්බෙමු කියලා. ඉතින් හම්බෙලා ඉතින් ලොකු දේවල් කරන්න නැති හින්දා අපි මුලින්ම කරේ ගහලෝකාගාරය පැත්තට ගියා. චුට්ටක් එතන ඉඳලා එනවා කියලා. එතන ඉතින් ටිකට් ගන්න පොලිමේ ටිකක් ඉන්න උනා. ලොකු වෙලාවක් ඉතින් ඒකත් කරලා කොහොම හරි දැන් ඉතින් මේ අපි දෙන්න හිමින් ග්‍රහලෝකාගාරය ඇතුළට යනවා. ඔයාලත් යන්න මාත් එක්ක. පොඩි කාලේ ග්‍රහලෝකාගාරයට ගියාට පස්සේ මං හිතන්නේ මං ආයෙ ගිහිල්ලා තිබ්බේ නැහැ. දැන් නම් ටිකක් දේවල් වෙනස් වෙලා ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් වෙලා. ඒක ගැන ලොකු මතකයක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි දෙන්න හිතුවේ ඉතින් ඒකත් බලනවා කියලා. ඇතුලේ දේවල් නම් කිසිම දෙයක් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද ඒකේ ඇතුලේ සෙෂන් එක පටන් ගත්තාට පස්සේ ෆෝන් ඔන් කරන්න බෑ. ඉතින් නීතියක් තියෙනවනේ. ඒ හින්දා කිසිම වීඩියෝ එකක් සෙෂන් එක පටන් ගත්තට පස්සේ ගත්තේ නැහැ. මම ඉතින් සෙෂන් එක පටන් ගන්න ගමන් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මෙතන ටික ඉවර වුණාට පස්සේ අපි දෙන්නට නම් ගොඩාක් බඩගිනි. ඒ හින්දා අපි ලන්ච් එකට හොඳ කැෆේ එකක් බලලා අපි පෙපර්මින්ට් කැෆේ එක සිලෙක්ට් කරගෙන එතනට ගියා. ඉතින් මේ කෑම එක එනකම් ඉතින් දෙන්න අවුරුදු ගානක ඒවා කියවනවා. අවුරුදු ගානක් කියන්නේ අපි හම්බුනේ ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වගේ. ඊට පස්සේ ආයේ අපිව හම්බුන්නේ නැහැ. ඉතින් හැමදේම දැන් කතා කරනවා. මම හිතන්නේ අපේ ජීවිතවලට මෙහෙම දේවල් ඕනෙමයි. හිතේ තියෙනවා ඔහේ කියවන්න පුළුවන් කට්ටිය ළඟින් ඉන්න එක ගොඩාක් වටිනවා. කොහොම හරි ඉතින් පොඩි කයියකුත් දාගෙන ඉන්නකොට අපි ඕඩර් කරපු කෑම එකක් ආවා. ඉතින් ඊට පස්සේ කෑම සටන පටන් ගන්න තමයි ලෑස්ති වුනේ. මේක තමයි අද දවසේ මගේ අවුට්ෆිට් එක. ඉන්නකො මම ඒකේ ෆුල් එක පෙන්නන්න. කළු පාට ෆ්‍රොක් එක. මේක ඇඳලා තමයි ඉතින් මම අද දවසේ හිටියේ. ඊට පස්සේ ඉතින් තව වෙලාව තිබුණ හින්දා අපි දෙන්න හිතුවා ලෝටස් ටවර් එක පැත්තේ පොඩි රවුමක් දානවා කියලා. මොකද ඒකේ අලුත් ඒරියා එකක් ඕපන් වෙලා තිබ්බනේ. අපි ඒක ඕපන් කරාට පස්සේ නම් ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒ හින්දා ඒක බලන්නත් එක්ක අපි ඒ පැත්තේ පොඩි රවුමක් දැම්මා. අපි ඉතින් ලස්සන වීඩියෝස් ෆොටෝස් ටිකකුත් මෙතන ඉඳන් ගත්තා.
ඒව ඉතින් මෙමරීස් නේ. ඊළඟට ඉතින් පොඩි ළමයි වගේ එක එකට පැන සෙල්ලම් කරන්න ගත්තා. ඇත්තට මෙතනදී අපිටත් වයස අමතක වුණා. හැබැයි මං හිතන ෂොක්. අපි දෙන්න මේකට කැමති වුණා. ඉතින් සෙල්ලම් ටිකක් කරලා ආයෙත් ඉතින් ඇවිදලා බලන්න ගියා. තව ලස්සන දේවල් තිබුණා ඇතුලේ. ඉතින් එතෙන් වලටත් ගිහිල්ලා ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මම කලින් වීඩියෝ එකේ කිව්වනේ මට එක යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා. ගොඩක් කියන්නේ ඉතින් ගොඩක් නෙමෙයි. හැබැයි මගේ එකම වයිබ් එකේ ඉන්න යාළුවෝ ටික දෙනෙක් ඉන්නවා. සමහර අය කැම්පස් එකේ, සමහර අය ඉස්කෝලේ යාළුවෝ, තවත් සමහර අය ඔෆිස් එකේ යාළුවෝ. ඉතින් අපි හැමෝම හැබැයි කැමති පුළුවන් වෙලාවට නිදහසේ හම්බෙලා කතා කරන්න, අලුත් කැම try කරන්න. විශේෂයෙන් කැමති නිදහසේ ඔහේ කියවන්න. මේ වැඩ ඔක්කොමත් අත්සේ ගෙදර යන වෙලාවත් ළඟුණ හින්දා අපිට වෙන දිහාවකට යන්නත් වෙලාව මදි හින්දා ලෝටස් ටවර් එකේම තිබ්බ කැෆේ එකකින් පොඩි දෙයක් කන්න ඕඩර් කරගත්තා. හැබැයි ඒකේ මෙනු එකේ තිබ්බ විදිහව නම් නෙමෙයි ඕඩර් කරාට පස්සේ ආවේ. ඒකේ ලස්සන සෑන්ඩ්විච් තිබුණා. ඒකේ තිබුණු ෆොටෝ එකත් මාර ලස්සනයි. ඉතින් අපි ඊට රසට තිය කියලා ඒත් ඒක එච්චර සෙට් වුණේ. ඉතින් ඊට පස්සේ මම මගේ යාළුවටත් බයි කියලා පිටවලට ආවා. මම ගෙදර යන්නත් ඕනනේ. ඔන්න ඉතින් ඔහම තමයි මගේ ඒ දවස ගෙවුනේ. එහෙනම් මම මෙතනින් vlog එක ඉවර කරන්න තමයි යන්නේ. මගේ vlog එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ආයෙ ලස්සන vlog එකකින් ඉක්මනින්ම හම්බෙන්න. එදා දවසේ ගත්ත ලස්සන ෆොටෝස් ටිකකුත් මම මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරලා තියෙනවා. ඒවත් බලන්නකෝ. මං ගිහින් එන්නම්.